MSG හෝ වෙනත් කෘතිම රස ප්‍රවර්ධක අඩංගු නැත කියලා ගහලා තියෙනවා. දැන් මට අර වචනේ ඕනේ උනේ මේක හොඳේ. පළවෙනිම කාරණේ මේක අවුරුදු 3ට අඩු ළමුන්ට දාන්න තියෙන ආහාර වලට දාන්න බෑ. දාලා තියෙනවනම් මේක ගහලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම මේක වයස අවුරුදු 3ට අඩු දරුවන්ට සුදුසු නෑ කියලා. පැහැදිලිද? හරි. එන්නේ කාරණේ. ඊළඟ කතන්දරේ තමයි මේක කෑවට පස්සේ ඇත්තටම තිබහක් එන්නේ නැද්ද කියන්නේ. තිබහක් එනවයි කියන්නේ අපේ ඇඟින් මොකක් හරි රියැක්ෂන් එකක් තියෙනවා කියන්නේ. වතුර දෙන්න කියලා. හැබැයි අපි කරන්න ඕනේ මේ ඇඟට ලේසි කරන එකද අමාරු කරන එකද? අපෝ මේ ඇඟ ඉතින් මොන දාගත්තත් වැඩි කරගන්න ඕනේ කියලා අපි පුළුවන් කම්මු හොඳට සීනි කන. හොඳට සීනි කන එකද? ඒක වෙන්නේ කාලෙකදී මේකට දරා ගන්න පුළුවන් සීමාවට එනවා. ඒක නේ දී වැඩියවට යන්නේ. අර විදිහට වතුර තිබහක් එනවත් ඇයි අපිට? මේ ඇඟ ඇතුලේ මොකක් හරි දෙයක් වෙන හින්දානේ නේද? එතකොට අපි කරන්න ඕනේ ඇඟට ලේසි කරන එකද අමාරු කරන එකද? ඉන්න ඔය කාරණේ තමයි මට MSG ගැන කියන්න තියෙන්නේ. ඊළඟ කතන්දරේ MSG කන කෙනෙක්ට මං කිව්වනේ මම කන්නේ නෑ එපා කියන්නේ නෑ. හැබැයි මේ පණිවිඩය දෙන්නේ MSG කන්න කැමති නැහැ. හැබැයි ඔයාලා නොදැනුවත්ව කෑවනද නැද්ද කියන එක තමයි මේ කියලා දෙන්නේ.